Good morning ළමයි. ඔයාලට කොහොමද? ඉතින් ළමයි ඔය මම night shift එක ඉවර වෙලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම කියනවා නම් අද පොඩි ස්පෙෂල් ඩේ එකක් තමයි. අද මම හිතුවා මේ දවස්වල සකුරා මල් පිපිලා තියෙන නිසා සකුරා මල් වල පොඩක් ෂූට් එකක් කරන්න ඕනි කියලා. ෆොටෝ ෂූට් එකක්. ඉතින් මං ආසයි ඇත්තරම කිව්වොතින් ලස්සනට ෆොටෝස් ගහන්න. ඉතින් දැන් නයිට් ෂිෆ්ට් එක ඉවර වුණාට ළමයි මට රෙස්ට් කරන්න වෙලාවක් නැහැ. මොකද ලෑස්ති වෙලා ෂූට් එකට යන්න කියලා තමයි මං හිතාගෙන ඉන්නේ. මේ තමයි ළමයි මම අඳින්න කියලා හිතාගෙන ඉන්න මගේ ෆ්‍රොක් එක. ඇත්තටම කියනවා නම් මම මේක ෂේන් එකෙන් තමයි ළමයි ඕඩර් කරේ. ඉතින් ළමයි මම මේ වැඩේට යන්න කියලා හිතාගෙන හිටියේ හවස. හවස කියන්නේ 4ට 5ට වගේ. ඒ වුණාට මේ වැඩේ කරන්නේ මගේ යාළුවයි එයාගේ හස්බන්ඩ්ුයි තමයි. ඉතින් ඒගොල්ලෝ මට කිව්වා චුට්ටක් කලින් එන්න කියලා. ඒ නිසා ළමයි චුට්ටක්වත් රෙස්ට් කරන්න වෙලාවක් නම් හම්බ වුණේ නැහැ. ඉතින් ඉක්මනට කාලා රෙඩි වෙන්න ගත්තා මම. අද ඉතින් ළමයි ෂූට් එකක් නේ කරන්නේ. ඉතින් චුට්ටක් හෙවි මේකප් එකක් දාන්න ඕනි කියලා මට හිතුණා. ඔය තියෙන ළමයි මගේ ඉයරින්ග්ස්. ඉතින් මං හිතුවා මේකට මෙන්න මේ ඉයරින්ග්ස් දෙක හොඳයි කියලා. ඒ වුණාට ළමයි ඒක දැම්මට පස්සේ මට නිකන් මැච් වෙන්නේ නැති ගතියක් ආවා. ඇත්තටම කියනවා නම් පෙනුමෙල චුට්ටක් මැච් වෙන්නේ නැහැ තමයි මගේ ෆ්‍රොක් එක පින්ක් නිසා. ඒ වුණාට අනේ මට ඉයරින්ග් එක දැක්කට පස්සේ ආසෙ හිතුණා. ඒ වුණාට මට ඒක දැම්මට පස්සේ නම් හිතුණා මේකට මැච් වෙන්නෙත් නැහැ නිකන් සෙට් නැහැ කියලා. ඉතින් මං ඒක ආයි ගැලවුවා ළමයි. ඉතින් මං යන්නයි හදන්නේ. ඇත්තටම කියනවා නම් කලින් ලෑස්ති වෙච්ච එක හොඳයි කියලා මටම හිතුණා ළමයි. චුට්ටක් වෙලා ගියපු නිසා මම කොහොමත් 4ට වගේ තමයි මට යන්න පුළුවන් වුණේ. ඉතින් ළමයි මගේ යාළුවගේ ගෙදරට යන පාර තමයි මේ. ඔයාලට මොකද හිතෙන්නේ? ලස්සනම ලස්සන වෙල්යායක් මැද්දෙන් තමයි එහෙට යන්න තියෙන්නේ. ඉතින් ඉරත් ලස්සනට පාරලා තිබ්බා. මට හිතුණා කොහොම හරි මේකේ වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම ලස්සනම මාරම ලස්සන view එකක් තමයි මේ පැත්තේ තියෙන්නේ. මේ වැඩේට ළමයි ඉතින් ලස්සනට සකුරා මල් තියෙන ප්ලේස් එකක් සිලෙක්ට් කරගන්නත් ඕනිනේ. ඉතින් මට හිතා ගන්න බැරි වුණ මුලින්ම මොකක් තෝරගත්තොත් හොඳයිද කියලා. ඉතින් මෙහෙත් ප්ලේසස් ගොඩක් තියෙනවා ලස්සනට සකුරා මල් පිපෙන. එක තැනක් තමයි ළමයි ඔගි කෝයෙන් එක. නැත්නම් ඔගි වල තියෙන ගාඩන් එකක්. ඉතින් මේ තමයි මම ඇවිල්ලා තියෙන්නේ තවුසෙගවා කියන ලොකුම ලොකු ගාඩන් එකක්. ඉතින් අන්තිමට අපි මේ තවුසෙගවා කියන මෙන්න මේ ගාඩන් එක තමයි සිලෙක්ට් කරගත්තේ. මේ ගාඩන් එක වටේටම ගඟක් වගේ චූටි ඇලක් වගේ එකක් ගලාගෙන යනවා. කෙට්ටෝක් කියන්න එපා. අනේ අලව මටත් කෙට්ටෝක් කියන්න වගේ කී ගැව්වයිද? ඔය පේනවද ළමයි අපේ ෆොටෝග්‍රැෆර් මල්ලි අපිව චාටර් කරන විදිහ. ඉතින් අපි මොඩ්ලර්ස්ලා නෙමෙයිද ළමයි. මට තේරෙන්නේ නැහැ එක එක ෂොට් වලට ඉන්න. කොහොම හරි ළමයි මට ලොකු සපෝට් එකක් දුන්නා මගේ යාළුවයි ඒ මල්ලි මගේ මේ වැඩේට. ඇත්තටම කියනවා නම් ලස්සන පෝසස් ටිකක් කියා දීලා ඊට පස්සේ අපි ගොඩක් මහන්සි වෙලා මේ වැඩේ කරා. පෝසස් වලට ඉන්න කියන එක තමයි ළමයි එපාම කරපු වැඩේ. ඒ වුණාට ඉතින් ලස්සන අවුට්පුට් එකක් ගන්න නම් පොඩි කැපකිරීමක් කරන්නත් ඕනේනේ. කොහොම හරි ළමයි අපි පැය එකමාරක් විතර ෆොටෝස් ගැහුවා. ඉතින් අපි යන්න ලං වෙලා අපි ආපහු දැක්කා පාරේ ලස්සන වීව් එකක් තියෙනවා. ඉතින් ආයි චුට්ටක් එතන නැවතිලා ෆොටෝස් ගැහුවට අපිට ලස්සන ෂොට් එකක් එතන ගන්න බැරි වුණා ළමයි. ඉතින් දැන් අපි යන්නේ ගෙදර යන්න. ඉතින් අපේ වැඩේ ඉවර කරලා මගේ යාළුවෝ දෙන්නව මම ගෙදරට ඩ්‍රොප් කරන්න තමයි ඔය යන්නේ. ඉතින් ළමයි මට කේක් බඩගින්නක් ආවා. ඉතින් මං යන අතරතුරදී මෙන්න මේ කිතචිම කියන කේක් කඩේට ගිහිල්ලා කේක් කෑල්ලක් අරගෙන ගියා ළමයි. ඔයාලටත් එහෙම එක එක ආසාවල් එනවද ළමයි? එකපාරටම කේක් කන්න හිතෙනවා, පීට්සා කන්න හිතෙනවා.
ඉතින් ළමයි මම කේක් එකක් අරගෙන දැන් ගෙදර යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් මම ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාලා රෙස්ට් කරන්න කියලා හිතුවත් ළමයි මේ මගේ ව්ලොග් එක කරන නිසා මට හිතුණා ඔයාලට යොසකුරා පෙන්වන්න. මොනවාද මේ යොසකුරා කියලා කියන්නේ? යොසකුරා කියලා කියන්නේ ළමයි සකුරා මල් පිපුණට පස්සේ ලස්සනට ලයිට්ස් දාලා මෙන්න මේ වගේ ලැන්ටර්න්ස් එල්ලලා මේ වගේ ලස්සනට මේගොල්ලෝ මෙහි හදනවා. ඉතින් ළමයි මේගොල්ලෝ ගොඩාක් ආසයි යොසකුරා බලන්න. මේගොල්ලෝ ගොඩක්ම මේ රෑට මෙන්න මේ වගේ ගස් යට ඉඳගෙන ඔසකේ බොනවා. ඊට පස්සේ විනෝදයෙන් කාලේ ගත කරන්න ගොඩක් කැමති කට්ටිය. ඉතින් ළමයි මෙහි සකුරා මල් පිපෙන කාලෙට යොසකුරා බලන්නත් මෙන්න මේ විදිහට ප්ලේසස් මේගොල්ලෝ හදලා තියෙන්නේ. මෙතන ළමයි ගාඩන් එකක් නොවුනට මේක පොඩි පාරක්. පාරේ තමයි මේ විදිහට යොසකුරා වලට බලන්න විදිහට මේගොල්ලෝ මේ ප්ලේස් එක හදලා තිබ්බේ. මේ තියෙනෙත් ළමයි යොසකුරා වලට හදලා තියෙන ලස්සන ගාඩන් එකක්. ඉතින් ළමයි අපි හැමෝටම සකුරා කිව්වට පස්සේ මතක් වෙන්නේ ජපානේනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ සකුරා මල් වලට මෙන්න මේ වගේ ලොකු තැනක් තමයි දීලා තියෙන්නේ. ඉතින් ළමයි අද මගේ vlog එක ඉවරයි. Thank you මාව අහන් ඉදියට. Bye bye.